ඉතින් අදත් එක්තරා ලස්සන දවසක්. ඉතින් අද දවසේ මම ඔබත් එක්ක කතා කරන්න කැමති අපේ ජීවිතේ අපිට එන හැම කරදරයකදීම අපේ ජීවිතේ අපිට එන ප්‍රශ්නේදී අපි මුහුණ දෙන්නේ කොහොමද ඒ දෙයට. මම ඔබට යමක් මතක් කරන්නම්. අපි හැමෝම හැමදාම වගේ කතා කරන චරිතයක් තමයි මෝසෙස් කියන්නේ. මෝසෙස් එක තැනකදී අසරණ වෙනවා. ඒ මොන තැනේදීද? ඒ රතු මුහුද ඔහුට හම්බ වෙන තැනේදී. ඒ රතු මුහුද හම්බ වෙන තැනේදී ඔහු අසරණ වෙලා මිනිස්සු උට ගල් ගහන්න ගිහිල්ලා මිස්රේ මිනිවලවල් නැති නිසා ඔබ අපිව මෙහෙ එක්කන් ආවද කියලා මේ වගේ ගොඩක් ප්‍රශ්නවලට මෝසෙස්ට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ තත්වයක වාතාවරණයක තියෙනකොට මෝසෙස් දෙවියන් වහන්සේගෙන් උත්තර හොයනවා. මේ වෙලාවේ මෝසෙස්ට වෙන උත්තර දෙන්න කවුරුත් හිටියේ නැහැ. අද අපි ජීවත් වෙන වෙලාවේදී අපි ජීවත් වෙන මේ තප්පරය මේ ලස්සන දවසෙත් අපි සමහරක් ප්‍රශ්න කරදර ඔළුවේ තියාගෙන ඒ දේවල් එක්ක අපි එක්ක රැකියාවට හරි පාසලට හරි අපි ව්‍යාපාර කරන ස්ථානයට යනකොට අපේ ජීවිතයේ අපි ඒ දවස දුවන්නේ අපේ හිතේ තියෙන අර ප්‍රශ්නත් එක්ක. නමුත් මම ඔබට කියන්නම් ඔබ ඒ ප්‍රශ්නය මොහොතකට අමතක කරලා ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න දෙවියන් වහන්සේට පුළුවන් බව විශ්වාස කරලා ඔබ ස්වාමීන් වහන්සේට මේ උදෑසන ඔබගේ ධනහිස නමලා උන්වහන්සේට ඒ දේ බාර දුන්නොත් මම අවංකවම අද ඔබට කියනවා ඔබගේ විශ්වාසය නිසා ස්වාමීන් වහන්සේ ඒ ඔබගේ අරගලය ඔබගේ රැකියා කරන ස්ථානයේ තියෙන අරගලය වෙන්න පුළුවන්. ඒක ව්‍යාපාර ස්ථානයේ ඔබට විරුද්ධ වෙන කෙනෙක්ගේ ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්. ඒක යම්කිසි ආකාරයකින් ඔබට එන්නට ඇති. නමුත් මම ඔබට කියනවා ඔබ විශ්වාස කරලා අද දවසේ දනක් ගහලා ස්වාමීන් වහන්සේට කියනවනම් ස්වාමීනි මේ අරගලය මේ ප්‍රශ්නය මම ඔබ වහන්සේට බාර දෙනවා කියලා. ඔබගේ පාසලේ ඔබට විරුද්ධව තියෙන අරගලයක් වෙන්න ඇති. ඒක කුමන ප්‍රශ්නයක් කුමන අරගලයක් වුවත් මම විශ්වාස කරනවා ස්වාමීන් වහන්සේ තුල ඔබ දන නමනකොට අද දවසේ මේ උදෑසන මේ දේ අහලා ඔබ මේ මාත් එක්ක ආඥාවෙන් ඉඳලා ඔබ දන ගහනකොට ස්වාමීන් වහන්සේ අද දවසේ ඔබට විශාල උත්තරයක් නිදහස් කරන්න යනවා. මේ ලස්සන දවස ස්වාමීන් වහන්සේ ඔබට දුන්නා වූ ලස්සන දවසක්. ඉර පායලා මේ ලස්සන උදෑසන කුරුළු හඩින් පිබිදෙනකොට ඒ ලස්සන ඒ සුන්දරත්වය විඳින්නට බැරිව අපේ ප්‍රශ්න නිසා අපේ පවුලයත් එක්ක අමනාපකම් වෙලා අපේ පවුලේ ජීවිතවල අමනාපකම් වෙලා දරුවොත් එක්ක අමනාප වෙලා අපි හැම ජීවත් වෙන නරකයි. ඇත්තටම උන්වහන්සේ අපිව කැඳෙවෙවේ නිදහස්කම ඇති වෙන්න. ඒක නිසා සතුටින් ඉන්න. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ උන්වහන්සේ කියපු දේවල් අපේ ජීවිතේ කරන්න. ඒ නිසා මම අද මේ ලස්සන උදෑසන ඔබට මේ වචනයත් එක්ක පැහැදිලි කරන්නේ දෙවියන් වහන්සේට ඕනම දෙයක් ඕනම මොහොතක කළ හැකි. නමුත් විශ්වාසය ඔබගේ ඔබ උන්වහන්සේත් එක්ක කතා කරන එක උන්වහන්සේ බලනවා. ඒ නිසාද මේ ලස්සන උදෑසන අපි ස්වාමීන් වහන්සේට යාඥා කරමු. ජීවමාන දෙවියන් වහන්සේ, ජීවමාන මගේ ජේසුස් තාත්තේ, මේ හැම දරුවෙක්ම මේ කහන හැම දරුවෙක්ටම ඔබ වහන්සේගේ මහා ආශිර්වාදයක් මේ උදෑසන යන්නට අවශ්‍යයි. ස්වාමීනි මොවුන් ඉන්නා වූ අරගලය දැන් ඔබ වහන්සේට කියනවා ස්වාමීනි. ඒ නිසා මේ කියන්නා වූ අරගලය ස්වාමීන් වහන්සේ අහන්න. අහලා මේ දරුවන්ට උත්තර දෙන්න. මගේ දේව තාත්තේ මේ දරුවෝ හැම කෙනා එක්කම ඔබ වහන්සේ වැඩ සිටීමෙන් පුදුම බලවත් දෙයක් අද දවසේ ඔබ වහන්සේ සිද්ධ කළා මැනව. ඔබ වහන්සේ මෝසෙස්ට උත්තර දුන්නාක් මෙන් අද දවසේ මගේ මේ දේ අහන්නා වූ මේ දරුවන්ට උත්තර දුන්න මැනව. ජේසුස් මිටයි ඔයාලා හැමෝටම සුබ දවසක්.